එතකොට ළමයෙක් වුණත් විභාගයක් කිට්ටු වුණාට පස්සේ බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා අතුපතු ගන්න මම දකිනවා මමත් දවසක් O level ළමයි මේ බෝධි පූජා තියෙන දවසක මම මේ පරකොඩ පන්සලට මං ආව දවස. එළ මාත් වැඳලා මං ළමයි දිහා බලයි තියා මං කොහොමද බෝධි පූජා තියන්නේ කියලා. කඩමුණ්ඩි එනවා ඔය පැන් එකක් වක් කරනවා ඉඳ ගන්නවා අම්මලා කුටු කුටු ගන්නවා මොන් වටපිට බලන් ඉන්නවා අම්මා ඇස් දෙක පියාන පිරිච්ච කියන අතරේ මොන් ෆෝන් එක ඔබනවා අම්මා කියනවා විභාගෙට ඒ නවයක් ඕන කියලා. අර ගපෝන් එක ඔබනවා. ළමයයි කරන්න ඕනේ. ඔය මෙහෙම එකක් තියෙනවා. අම්මා කෙනෙක්ගේ ආශිර්වාදේ තාත්තා කෙනෙක්ගේ ආශිර්වාදේ ළමයට ඍජුවම බලපානවා. ඒ ළමයා ආවත් නැත. ඒ නිසා මම ඒක සමච්චලීට ගන්නෑ. අම්මලාගේ ආශිර්වාදේ වටිනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි. අම්මගේ කටෙන් වචනයක් තාත්තගේ කටෙන් පිට වුණා කියන්නේ ඒක එයාගේ ජීවිතේ තීරණාත්මක වෙනවා. අම්මලා තාත්තලාට වචන වරද්දාගත්තා කියන්නේ ණයට ගහලා පොල්ල වරද්දාගත්තටත් වැඩිය දෙයක්. ඒ නිසායි සංසාරයෙන් සත්වයා ඈතර කරවන්න වැඩිය ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ මව්ට සත්කාර කරන්න පියාට සත්කාර කරන්න මාතා පිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තමන් කියලා වදාළා. මව්පියන් වරද්දා ගන්න හොඳ නැහැ. ඒ මිනිසුන්ට ගින්දර දෙන්න හොඳ නැහැ. මතක තියාගන්න දුවේ පුතේ උඹලා මහ මිනිසුන්ට ගින්දර දුන්නොත් දින දේ උඹලට ලැබෙයි. වැරදි වෙලා තියෙනවා නම් සමාව ගන්න බෝ සමිතුන් ළඟ. බුදුරජාණන් වහන්සේ වනාහි සමාව දෙන මුනිවරුන් අතර මහා මුනිවරයා. පිහිටවන මුනිවරුන් අතර මහා මුනිවරයා. සරණවන මිනිසුන් අතර මහා සරණයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. මෙතනින් පිහිට ගන්න. ඉතින් විභාගේ දවසට ඇවිල්ලා බෝධීන් වහන්සේ ඒ විභාගෙ වෙනුවෙන් උපස්ථාන කරලා බෝමලුව සුද්ධ කරන්න. පහන් දැල්වන්න. පහන දැල්වනකොට අඳුර දුර වෙලා ආලෝකය පැතිරෙනවා. පහන් පූජාව ප්‍රබල වෙනවා සවස් කාලේ කරද්දී. පහනේ ආලෝකය හොඳට පේනවා. මේ විදිහට යමක් පේනවා වගේ මටත් විභාග වලට මුහුණ දෙද්දී උත්තරේ හොඳට වැටහෙන්න ඔළුවට අවුල් නොවෙන්න මේ පින උපකාර වේවා. යම් කිසි බෝධි පූජාව. ඒ වගේ හිතා කරනවා. දරුවන් නැති අය ඉන්නවා. සමහර අය දරුවන් නැතුව බෝධි පූජාව තියන්නේ අම්මලා. නැත්නම් හාමුදුරුවෝ. එහෙම නෙවෙයි. තමන් ගිහිල්ලා බෝධින් වහන්සේගේ මළුව අමදලා, සුද්ධ පවිත්‍ර කළා, මල් පහන් පුදලා, සිල් ගුණ දන් රැකලා, බෝධි මල් මාලා වලින් දෙන්නගේ මතින් මල් මාලාවක් හදලා පුදලා, බෝධි ගුණ කියලා මේ ලෝකෙට ශාන්තිය සැලසුයි බුදුරජාණන් වහන්සේ, සැනසෙල්ල සැලසුයි බුදුරජාණන් වහන්සේ. ලෝකේ කෝටියක් මව්වරුන්ට කෝටියක් පියවරුන්ට සිත සැලසුවේ. කෝටි ගණන් දරුවන්ට කෝටි ගණන් දියණියන්ට පුතුණුවන්ට සිත සැලසුවේ බුදුරජාණන් වහන්සේ. දුක්වල හිත්වල ගිනි නිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපේ හිතේ ගින්දරක්පත් වෙලා මේ දරුවන් නැති නිසා. ඒ නිසා මේ කරපු පින්බලෙන් බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් අපේ ජීවිතේට ආශිර්වාදය සැලසේවා කියලා හිතන එක වරදක් කියලා හිතන්න බෑ. ඒක යාලා කරන බෝධි පූජාව. ඒ වගේ ළමයි විවාහයකට සූදානම් වෙනකොට ඒ චූටි ගෑන් ළමයි ලොකු ළමයි වෙනවා. බෝධි පූජාවක් කියලා මේ ළමයිගේ අනාගතේ අඳුරට යන්න එපා කියලා පහන් දැල්වලා මේ ළමයිගේ අනාගත ජීවිතේ ගඳ ගහන්න එපා කියලා සුවඳ පතුරලා මුන්ගේ අනාගත ජීවිතේ ගිනි ගන්න එපා කියලා සිසිල් පැන් පුදලා මුන්ගේ අනාගතේ කැත වෙන්න එපා කියලා ලස්සන මල් පුදලා ආශිර්වාද කරන්නකෝ. ඒවනේ බෝධි පූජා කියන්නේ. එතකොට එයා බෝධියේ ගුණත් එක්ක තමයි හිතත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. අන්න උතුම් බෝධි පූජා. පැහැදිලි නේද? එතකොට ඒවත් එක බලනකොට මෙච්චර කාලයක් අපි මේ කඩිමුඩියේ අපේ හිත එකඟ කරගන්න නැතුව මේ කුටු කුටු ගාලා යන සිල්ලම මොකද්ද කියලා දැම්ම බලන්න. මතක තියාගන්න විශේෂම දේ මන්නම් ගොඩාක්ම ආසදී තමයි තමන්ගේ හිතේ රාගය දකින්න කෙනා. ඒ රාගය දුරු කර ගැනීම පිණිස බෝධින් වහන්සේට උපස්ථාන කරනවා නම් ආසයි මන්න. මගේ බුදුරජාණන් වහන්සේ තම ස්වසන්තානේ සකල රාගය නැසුවේ බෝසෙවනේ.
ලෝක සත්වයාට රාගේ නසන්න දහම අවබෝධ කළේ බෝසෙවණි. ඒ නිසා අපේ රාගේ නසන්න නම් මේ උතුම් පූජනීය දෙයට ගරු කරන්න ඕන, සත්කාර කරන්න. උතුම් බෝධි පූජා. ඊට පස්සේ තරහා, තමන්ගේ හිතේ තරහා දකින්න කෙනා, ක්‍රෝධය දකින්න කෙනා, නුරුස්සනකම දකින්න කෙනා, පොඩ්ඩ වැරදිච්ච ගමන් තරහ එන අන්න එයා බෝධින් වහන්සේ ළඟට එනවා නම් බුදුරජාණන් වහන්සේ සකල ක්‍රෝධේ තරහව නැසුයි බෝසෙවණි. තරහා නසන දහම අවබෝධ කළේ බෝසෙවණි. මටත් මේ කරන බෝධි පූජාවේ බලයෙන් මගේ හිතේ තරහ නැති වේවා කියලා. අන්න බෝධි පූජා. අන්න ආසයි. තමන්ගේ හිතේ මෝඩකම් දකින්න කෙනා, අපි කොච්චර මෝඩකම් කරනවද? රෑ වැටුණ වෙලේ දවාලෙත් වැටිලා, හැන්දෑවෙත් වැටිලා, පහුවදාත් වැටිලා, ඊළඟ දවසෙත් වැටෙන්න, මේ ඊළඟ දවසෙත් වැටෙන්න කකුල උස්සගෙන ඉන්නවා. ඔව්ද නැද්ද අපි? නෑ? ඕ. අපි වගේ මෝඩ జాතියක් ඉන්නවද? ඒ මෝඩකම් තමා තුළ දකින්න ප්‍රඥාව තමන්ට තියෙනවා නම් සකල මෝහය මගේ බුදුරජාණන් වහන්සේ නැසුවේ බෝසෙවණි. මගේ මේ මෝඩකම්, තකතිරුකම්, කට්ටකම්, කෛරාටිකකම්, හිතේ තියෙන මායා, සාටෙය, ඉරිසියාකම, නුරුස්සනකම, මිනිස්සු දියුණු වෙනවට දකින්න අකමැත්ත, මිනිසුන්ට පොල් ගහන්න, ආදිගුණියම් කරන්න හිතෙන, කොඩි වින කරන්න හිතෙන, මිනිසුන්ට හිංසාව කරන්න හිතෙන මගේ ජරා ගතිය මේ හිතෙන් නැති වෙනවා නම් කියලා බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජා තියෙනවා නම් කොච්චර හිත ලස්සන වේද? බලමු මේ පින්වන්තයෝ අතරින් කී දෙනෙක් මහා පුණ්‍යවන්තයෝ ඉඳීද කියලා. තමන් පිණිස බෝධි පූජාවක් තියෙන. තමන් පිණිස බෝධි පූජාවක් තියෙන අය මෙතෙක් බෝධි පූජා තිබ්බේ අනුන්ට. මෙතෙක් බෝධි පූජා තිබ්බේ අනුන්ට. පින්වන්තෙක් කරන්න ඔය උසුම ටික යන්න කලින් තමන්ගේ හිත සුද්ධ කරගන්න බෝධි පූජාවක් තියෙනවා. දරුවන්ගෙන් පීඩන එනකොට දරුවන්ගෙන් පීඩා විඳ විඳ යන සංසාරේ ඔබ වහන්සේ නැසුවේ බෝසෙවණි කියලායි බෝසෙවණට උපස්ථාන කරන්න. මටත් මේ සසරෙන් එතර වෙන්න ඕන කියලා. මිනිහාගෙන් විඳවනකොට, බිරිඳගෙන් විඳවනකොට ඔබ වහන්සේ මේ එක එකාගෙන් විඳවන ජීවිතෙන් නිදහස් වුණේ බෝසෙවණි. බෝධීන් වහන්සේට උපස්ථාන කළා විඳවන ජීවිතෙන් නිදහස් වෙන්න. අමනුෂ්‍ය ප්‍රශ්න, කර්ම විපාක වලින් බැටකද්දී බෝධීන් වහන්සේට උපස්ථාන ජීවිතේ විශේෂ අංගයක් කරගන්න, ජීවිතේ කල යුතු අංගයක් කරගන්න බෝධි උපස්ථාන. වරදින්නේ නැහැ.